සුබ දවසක්. ගොඩක් කාලෙකින් කීප දෙනෙක්ම අහලා තියෙන මාතෘකාවක් ගැන තමයි අද මම කතා කරන්න හිතුවේ. ඉතින් කාලය නාස්ති නොකර අපි මාතෘකාවට යමු. මේ දවස්වල ගොඩක්ම ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක් තමයි ඔයාට ඉන්ටර්නේෂනල් නර්ස් කෙනෙක් වෙන්න ඕනකම තිබුණා. සහ ඔයා ඒ වැඩ කරා. සමහරලාට ඔයා පාඩම් කරා, එක්සෑම් එකට රෙඩි වුණා. දැන් තියෙන ප්‍රශ්නයක් තමයි OIT කරලා වැඩක් තියෙනවද නැද්ද? ඒකට යන මුදල සුළු ප්‍රමාණයක් නෙමෙයිනේ. අනිත් එකේ වැලිඩිටි එක තියෙන්නේ අවුරුදු 2යි. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නේ ඔයාලට එන එක සහ ඒක අම්මගෙන් අහන එක සාධාරණයි. ඉතින් ඒක නිසා මම හිතුවා ඔයාලට පොඩි උදව්වක් විදියට මම දන්න තොරතුරු අත් එක බෙදා ගන්නතොත් හොඳයි කියලා ඔයාලට ඒ ඔයාගේ තීරණ ගන්න ඒක පහසුවක් වෙයි කියලා ඉතින් මට හිතුණා. ඉතින් ඒක නිසා වෙනදා වගේම කාලෙකින් වීඩියෝ එකක් කරා. අදත් මේ වීඩියෝ එක බලන්න එකතු වුණ හැමෝටම ස්තුතියි සහ හැමදාමත් රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි බලමු OIT කරලා වැඩක් තියනවද නැද්ද සහ කොහොමද ඒකේ දැන් තියෙන තත්ත්වය කියලා මේ රටවල් වල. ඉතින් ඔයාලා දන්නවා කලින් දැන් මීට මාස 6කට විතර කලින් හෝ අවුරුද්දකට විතර කලින් හෝ තිබුණේ ඉතාමත්ම හොඳ ඉල්ලුමක් තිබුණා. ලංකාවේ හෝ ඉන්ටර්නේෂනල් නර්සස්ලට. එතකොට ඒජන්ට්ස්ලා මාර්ගයෙන් ඒගොල්ලෝ ගත්තා. නමුත් දැන් එයාලගේ රික්වයර්මන්ට්ස් ෆුල්ෆිල් වෙලා සහ තියෙන ඉකොනොමිකල් ක්‍රයිසිස් නිසා ඒගොල්ලෝ දැන් ඉන්ටර්නේෂනල් නර්සස්ලා ගන්න එක අඩු කරලා තියෙනවා. සහ මට හිතෙනවා ඒගොල්ලෝ දැන් ගොඩක්ම ප්‍රොමෝට් කරනවා. දැන් UK නම් මෙහෙම ඉන්න බ්‍රිටිෂ් පීපල් අයව බ්‍රිටිෂ් අයව නර්සින් සඳහා ඉල්ලුම් කරන්න කියලා. එතකොට ඒගොල්ලොන්ගේ අර අපි වගේම කැම්පස් එකට ගිහිල්ලා කැම්පස් එක හරහා ඉන්ටර්විව් තියලා හොස්පිටල්ස් වලට අරගන්න. ඉතින් ලංකාවේ නර්ස් කෙනෙක් විදියට ඔයා ඉන්න ඔයාට දැන් ඔයා OIT කරනවද නැද්ද කියන එකනේ ප්‍රශ්නේ. මෙතනදී මම හිතන්නේ හැමෝම කියන පළියට ඔයා හිතන්න බලන්නේ නැතුව OIT කරන්න පටන් ගන්න එපා. හේතුව ඒකට යන මුදල විශාල ප්‍රමාණයක් සහ ඒකට කරන්න ඕන මහන්සිය ගන්න ඕන මහන්සිය ඒ වගේම කාලය අනිත් එක තමයි OIT වැලිඩිටි එක තියෙන අවුරුදු 2යි. එතනත් ප්‍රශ්නයක් තියෙනවානේ. ඉතින් ඒක නිසා ඔය හරියටම ප්ලෑන් එකකට අනුව විස්තර හොයලා තමයි මට හිතෙන්නේ OIT කරනවා නම් දැන් කරන්න පටන් ගන්න ඕන. මේකෙදි දැන් ඔයා හිතමු ඔයාගේ ටාගට් එක තියෙන්න ඕන UK විතරක් ඇප්ලයි කරන්න නෙමෙයි. ඔයා ලංකාවේ ඉන්න නර්ස් කෙනෙක් හෝ වෙනත් රටක ලංකාවේ ඉන්න නර්ස් කෙනෙක් විදියට වෙනත් රටකට ගිහිල්ලා ඉන්නවා නම් දැන් මට කතා කරනවානේ ඩුබායි, කටාර්, සිංගප්පූර්, මැලේසියා වගේ. එතකොට ඔයාගේ ප්ලෑන් එක ඉන්ටර්නේෂනල් නර්ස් කෙනෙක් වෙන එකනේ UK නර්ස් කෙනෙක් වෙනට වඩා. එතකොට දැන් ඔයාට එහෙම ප්ලෑන් එකක් තියෙනවා නම් ඔයා බලන්න ඕන මුලින්ම OIT වැලිඩිටි එක තියෙන කන්ට්‍රීස් මොනවද කියලා. එහෙම බලලා ඒගොල්ලෝ තාමත් ගන්නවා නම් තමයි ඔයා OIT තවදුරටත් කරනවා නම් හොඳ. නැත්තම් මට හිතෙන ඇත්තම දේ තමයි දැන් අනිත් සමහර කන්ට්‍රීස් වල OIT වැලිඩ් නැති වුණාට IELTS වැලිඩ් නේ. එතකොට එයා හොඳම දේ තමයි IELTS තෝරගන්න එක. ඒක අමාරුයි අපිට. ඒක සාපේක්ෂයි. සමහර අයට ලේසි, සමහර අයට අමාරුයි. නමුත් මං කියනවාට ඉල්ලුම් කරන්න ප්‍රමාණය වැඩි හැකියාව තියෙනවා IELTS කරොත් කියලා මට හිතෙනවා. එදැන් සමහර ගොඩක් කන්ට්‍රි වල OIT එක වැලිඩ් වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ නර්සස්ලා ගන්න එක අඩු වුණාට. එතකොට ඔයා මුලින්ම කරන්න ඕන දෙයක් තමයි OIT වැලිඩ්ද අනිත් කන්ට්‍රීස් වලින් තවමත් ගන්නවද කියලා හොයලා බලන එක. හැබැයි අපි හිතමු ඔයා UK වලට මාස්ටර්ස් කරන්න ඩිග්‍රී එක කරන්න බලාගෙන එන්න ඉන්න කෙනෙක් නම් මාස්ටර්ස් වලට තමයි ගන්නේ. රිසර්ච් එකක් කරනවා නම් මං හිතන්නේ ෆැමිලිස් ගන්න පුළුවන්. නැත්නම් ඔයා සිංගල් විදියට තමයි එන්න ඕන. එතකොට දැන් ගොඩක් අය අනිත් මාර්ග අවහිර වෙලා තියෙන නිසා ඒක තමයි මට හිතෙන්නේ හැමෝම සිලෙක්ට් කරගෙන තියෙන්නේ. ඉතින් එතකොට ඔයා අපි හිතමු මාස්ටර්ස් කරන්න එනවා කියලා UK. මට හිතෙන හොඳම දේ තමයි ඔයා ලංකාවේ එන්න කලින් ලංකාවෙන් OET සහ CBT කරගෙන එන්න. එතකොට ඔයා මාස්ටර්ස් වලට මෙහි ආව ගමන් ඔයාට මාස්ටර්ස් කරන අතරතුරේ
ඔස්කි කරන්න පුළුවන්. ඔස්කි වලට යන්නේ මාස දෙකක් වගේ කාලයකදී ඔයාලට ඔස්කි පාස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පින් එක ඇප්ලයි කරලා දවස් 35කින් පින් එක ලැබුණට පස්සේ ඔයා මාස්ටර්ස් කරන අතරතුරේම ඔයාට UK නර්සිං ඇප්ලයි කරන්න පුළුවන්. දැන් UK නර්සිං ඇප්ලයි කරන්න කියලා ඔයා බලාපොරොත්තු වෙන්න එපා. පින් එක අතට ලැබුණ ගමන් ඔයා UK රෙජිස්ට්‍රේෂන් එක ගත්ත ගමන් ඔයාට කට්ටිය කතා කරලා මේ නර්සිං දෙයි කියලා. එහෙම ලැබෙන්නේ නැහැ. දැන් පින් එක අරගෙන මාස 5ක් විතර ඉන්ටර්විව් පාස් වෙන්න බැරි කට්ටිය ඉන්නවා. හැබැයි දැන් ගිය මාසේ කියන්නේ දැන් ඔක්තෝබර් සැප්තැම්බර් මාසේ වෙනකම්ම මගේ ස්ටුඩන්ට්ස්ලා පාස් වුණ කට්ටිය COS එක ලැබිලා එයාලා NHS එකට ජොයින් වුණා. ඉතින් ඒක නිසා මේ වෙනකම් මට එහෙම කවුරුත් කතා කරලා කියලා නැහැ. මට ඉන්ටර්ව් පාස් වෙන්න බැරි වෙලා සහ COS දෙන්නේ නැති නිසා පින් එක ලැබිලා ගොඩාක් කාලයක් ඉන්න වුණා කියලා. තමන්ගේ තියෙන අර හැකියාව අනුව ඉන්ටර්ව් එක පාස් වෙන එක කරගන්න පුළුවන් මට හිතෙන්නේ. ඉතින් ඔයා ඒකට දක්ෂ වෙන්න ඕන. සමහර අය ඉන්ටර්ව් පාස් වෙන මාස 5ක් 6ක් යනවා. නමුත් තවමත් ඉන්ටර්නැෂනල් නර්සස්ලා OET පාස් වෙලා ගන්න එක නවත්තලා කියලා 99.9%ක්ම අඩු වුණාට ඔයා මෙහෙ UK ඉඳලා පින් එක ගත්තොත් ඔයාට ඉන්ටර්ව් පාස් වෙලා COS එක දෙන එක ගොඩාක්ම අඩු කරලා නැහැ. මම හිතන්නේ මම කියන දේ තේරෙනවා ඇති කියලා. අඩු කරලා නැහැ කියන්නේ මේ කතා කරන මොහොත වෙනකම්ම මගේ ස්ටුඩන්ට්ස්ලට මම දැනුවත්ව හම්බ වෙලා තියෙනවා හොස්පිටල් වලින් එයාලට ජොබ් ඔපචුනිටිස්. ඉතින් එතකොට ඔයා බලන්නේ දේ ඒක තමයි MSc කරන්න ඉන්නවා නම් හොඳම දේ ඔයා එහෙන් ලංකාවෙන් එනකොට OET CBT කරගෙන එන එක. හරි දැන් ඔයා ඇවිල්ලා ඉන්න කෙනෙක් කියමු ස්ටඩීස් වලට. එහෙනම් ඔයා හිතනවා නම් ඔයාට පින් එක ගන්න ඕන කියලා. ඔයා කරන්න ඕන දේ තමයි එක ඔප්ෂන් එකක් විදියට මුලින්ම OET කරන්න ගන්න එපා. ඔයාට පුළුවන් OET කරන්න ගන්නේ නැතුව ඔස්කි සහ CBT කරලා ඊට පස්සේ අවුරුදු 5ක ඒගොල්ලන්ගේ තියෙනවනේ ඒ කාලය ඇතුළත ඔයාට වැලිඩිටි එක තියෙන නිසා NMC අප්‍රූව් එකට එතකොට ඔයාට පුළුවන් OET කරලා ගන්න. ඉතින් ඒ වගේ මට හිතෙන්නේ UK ඉන්න caregiver කෙනෙක් නම් ඔයා OET කරාට කමක් නැහැ. මොකද ඔයාට තවම අවස්ථාව තියෙනවා. එතකොට ඔයා දැන්ට UK වේද caregiver කෙනෙක් විදියට domiciliary හෝ වේවා residential හෝ වේවා වැඩ කරන කෙනෙක් නම් ඔයා OET කරා කියලා කිසිම ගැටලුවක් නැහැ. හේතුව ඔයාට පින් එක ගත්තට පස්සේ තවමත් ඔයාට UK nursing apply කරන්න පුළුවන්. ඉතින් අද මම කතා කරන්න ගත්තේ OET කරලා වැඩක් තියෙනවද නැද්ද කියන එකනේ. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා ඉල්ලුම් කරන රට සහ ඔයා ඉන්න රට අනුව. මම සරලව කිව්වොත් අද සාරාංශය විදියට ඔයා UK ඉන්නම කෙනෙක් නම් ඔයා OET කරන්න. OET කරා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයාට තවමත් පින් එකට ඇප්ලයි කරලා ඔයාට ඉන්ටර්වයුව පාස් වෙලා COS එක ගන්න පුළුවන්. සහ වෙනත් රටක ඉන්න කෙනෙක් නම් ඔයා බලන්න ඕන අනිත් රටවල වල ඒ ජොබ් ඔපචුනිටිස් තියෙනවද කියලා. එහෙම බලලා ඔයාට පුළුවන් ඒ කන්ට්‍රීස් වලට අනුව ඇප්ලයි කරන්න. ස්කෑම්ස් ගොඩක් තියෙනවා ඒවට අහු වෙන්න එපා. ඉතින් හරියටම හොයලා බලලා ඒ process එකේ යන්න නැත්නම් ඔයාගේ මුදල් කාලය වපත යන්න පුළුවන්. නමුත් කලින් වගේ නම් ඒජන්ස්ලා හරි අපි ඒජන්සි එකක් කරහා ඔයගොල්ලෝම ගන්නවා කියලා OET පාසල එන්න කිව්වොත් ඒක හොඳට හොයලා බලන්න. විශ්වාස කරන්න කලින් කීප දෙනෙක්ගෙන්ම අහලා බලන්න. නැත්නම් ඔයා හොයන්න එපා. ඉතින් ඒක තමයි මට ඔයාට අද දෙන්න තිබුණ පණිවිඩය. මම හිතනවා ඔයාට අවශ්‍ය කරන තොරතුරු ලැබෙන්නේ නැති කියලා. නමුත් ඔයාට තවත් තොරතුරු දැනගන්න අවශ්‍ය නම් මැසේජ් එකක් දාන්න කමෙන්ට් එකක් විදියට. එතකොට මම දන්න දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්නම්. එහෙනම් තවත් වීඩියෝ එකකින් තවත් දවසකදී හමු වෙමු. ස්තුතියි.